අද මම කියලා දෙන්නේ ඔයාලා හැමෝම අහපු මෙන්න මේ ෆ්ලවර් එක හදන්නේ කොහොමද කියලා. හදන විදිහ මමම හොයාගත්ත මලක් නිසා මම දන්නෙත් නෑ මේ මලට නමක්. ඒ හින්දා අපි මේකට කපුරු කියලා කියමු. හරි. මුලින්ම අපි මෙන්න මේ වගේ පයිප් ක්ලීනර් එකක් කෑලි 3කට කපා ගන්න ඕනේ. පයිප් ක්ලීනර් එකක දිග සෙන්ටිමීටර් 30යි. ඒ නිසා මම සෙන්ටිමීටර් 10 10 සමාන කෑලි 3කට එක පයිප් ක්ලීනර් එකක් කපා ගන්නවා. මේ මලේ ලොකු පෙටල්ස් ටික හදන්න මේ වගේ සෙන්ටිමීටර් 10 කෑලි 5ක් ඕනේ. ඒ විදිහට කපාගත්ත එක කෑල්ලකින් මෙන්න මේ විදිහේ ලොකු පෙති දෙකක් හදනවා අපි. මේක ඔයාලට කැමති නම් ට්විස්ට් කරලා හදන්න පුළුවන්. හැබැයි මම ඒ විදිහට කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක ට්විස්ට් කරද්දී මේ පෙත්තේ සයිස් එක තව පොඩ්ඩක් පොඩි වෙනවා. එතකොට අපිට මේ පෙත්ත හදාගන්න පාවිච්චි කරන පයිප් ක්ලීනර් එකේ දිග තව ටිකක් වැඩි කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඒක පයිප් ක්ලීනර් එකකින් පෙති 3ක් හදාගන්න බැරි වෙනවා. ඉතින් මගේ ළඟ තියෙන රෝ මැටීරියල්ස් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න උපක්‍රමයක් විදියට තමයි මම මේ ක්‍රමය යොදාගන්නේ. හැබැයි මේ විදිහෙන් ෆයිනල් අවුට්පුට් එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පෙති ටික හදලා ඉවර වෙලා දැන් මම මේ හදන්නේ මේ ලොකු පෙති ටිකට උඩින් අලවලා තියෙන චූටි මල හදාගන්න. මේකටත් අපිට ඕන වෙනවා එක පයිප් ක්ලීනර් කෝරක්. ඒ පයිප් ක්ලීනර් එක අපි පෑනක හරි වෙන මොකක් හරි බටයක හරි අපිට හදාගන්න ඕනේ මලේ පෙත්තේ ප්‍රමාණයට හරියන විදිහේ බටයක ඔතලා මෙන්න මේ විදිහට ඒ මල හදාගන්නවා. ඊට පස්සේ අපිට ඕන විදිහට ඒකේ පෙති ටික ලස්සන කරලා හදාගත්තට පස්සේ අපේ උඩ ලේයර් එකට අලවන මලත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ මලේ මැද්දට අලවන බෝලෙත් මම හදාගන්නවා. ඒකට මම පයිප් ක්ලීනර් එකකින් 8න් එකක් වගේ ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ පොඩි මලේ වැඩිපුර තියෙන ටික කපලා අයින් කරලා හදාගත්ත ලොකු මල් පෙති ටික මේ චූටි මලට අලව ගන්න එක තමයි කරන්න හදන්නේ. මේ අලවන වැඩේ අපි ගොඩක් පරිස්සමෙන් ඒ වගේම නීට් එකට කරන්න ඕනේ දෙයක්. මොකද අපි ලොකු පෙති හදනකොට ඒ ටික අඹරලා ගැලවෙන්නේ නැති විදිහට හදාගත්තේ නැහැ. ඒ නිසා මේක අලවන වෙලාවේදී තමයි ගැලවෙන්නේ නැති විදිහට මලට හරියට සෙට් කරගන්න ඕනේ. ඒ විදිහට අලවලා ඉවර වෙලා ඊට පස්සේ අපි හරියට ඇලවිලා නැති තැන් ටික ආයෙත් හොඳට අලවගෙන ලස්සනට මලේ හැඩේ එන විදිහට පෙති ටික නීට් කරගන්නවා. ඔයාලට පේනවා ඇති අපි පෙති ඇඹරුවේ නැති නිසා මෙන්න මේ වගේ පෙත්ත පිටිපස්සෙන් ඉස්සෙන්න පුළුවන්. එහෙම තැන් අපි හොඳට අලව ගන්න ඕනේ. එහෙම නැත්නම් කොහේ හරි පැටලුනොත් එහෙම මේ පෙත්ත සම්පූර්ණයෙන්ම දිගෑරිලා කැත වෙලා යන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ පෙති ටික ලස්සනට අතින් හදාගෙන මැද බෝලේ ඇලවුවට පස්සේ අපේ මල සම්පූර්ණයි. මමම හිතලා හදපු මලක් වුණත් ඔන්න කිසිම දෙයක් හංගන්නේ නැතුව හදන හරිම විදිහ ඔයාලට කියලා දුන්නා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ටිකක් දිග වීඩියෝ එකක් වුණත් ඉවර වෙනකම්ම බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.